අපි ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙනවා කයි 3යි 4යි 5යි උතුරු තායිලන්තයේ ඉන්න ගෝත්‍රය කියන්නේ කඳුකරය ආශ්‍රිතව ඉන්න ගෝත්‍රික ජනතාව වර්ග 5ක් 1යි 2යි 3යි 4යි 5ක් පස් පිරිසක් මේ එකම ගම්මානයක ඉන්නවා අපේ දඹාන වගේ විවිධ කර්මාන්ත කරගෙන අපිට ඒගොල්ලන්ට උපකාර කරන්න පුළුවන් ටිකට් එකක් අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ ජීවන රටාව බලන්න පුළුවන්. අපි මේ පැයක් දෙකක් අතරද මේ ඔක්කොම ගම් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. පුංචි පුංචි ගම් විදිහට හදලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේ පිළිවෙලට ඒ ගම් වලදී විස්තර ටික කියන්නේ. අපි පළවෙනියටම දැන් මේ අකා කියන විලේජ් එකට යන්න හදන්නේ. මේ පැත්තේ යන්න. Oh, wahamuka. Kuki wahamu. අකා විලේ Bisa ciriba. Bisa wahamu. Habis. මෙතන තියෙන අකා ගෝත්‍රයේ තියෙන ලස්සන බාණ්ඩ අකා ගෝත්‍රයේ ඉන්නවා දෙක තැනක ඒගොල්ලන්ගේ හෑන්ඩ්මේඩ් දේවල් විකුණනවා. ඒගොල්ලන්ගේ දේවල් තියෙනවා. Hey, sit down. ඕකේ. Indonesia, sit down. ළඟේ මේ සාම්ප්‍රදායික එක බලන්න කොච්චර ලස්සනද කියලා. මියුසික් එක ආවේ we have a drum here. Bye. 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 අපි ඒගොල්ලන්ට බායි කියලා අපි යා. යා මෙතන මේ රූකඩ තියෙනවා අපේ රූකඩ. දැක්කද? ආයිත් ලාහු කියන ගෝත්‍රය කට්ටිය අපිට පොඩක් නටලා වෙන්න හදන්නේ. බලමු මොනවද කරන්න යන්නේ කියලා. බලන්න ඇස් තියෙනවා.
I see the rings of the nets. බලන්න ඒගොල්ලන්ගේ කකුලට තමයි රින්ග්ස් දාලා දෙන්නේ. අපි අර ලොන් නෙක් විලේජ් එකට යන ගමන් තමයි හම්බුනේ. මේ කයාව කියන ගෝත්‍රේ ඒගොල්ලෝ ගොඩක් මේ දාලා තියෙන්නේ මේ this අනලන පේනවා නේද කන මේ ඉදලා තියෙනවා ලොකු මේකක් දාලා තියෙනවා beautiful English? No. Kayao. 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 Beautiful here. Yeah. And this? Yes. මේ තියෙන්නේ කයාව් ගෝත්‍රයේ ගොල්ලන්ගේ විශේෂත්වය කියන්නේ බාහිරින් පේන විදිය තමයි මේ කකුල් වලට දාලා තියෙනවා අර පිත්තල රින්ග්ස් පැටිපුර මේ කන ලොකුවට පළලා මේ ලොකු ප්‍රිදී වගේ රවුමක් දාගෙන ඉන්නවා කොහොමද දාගෙන ඉන්නවද කියලා හිතා ගන්න බෑ අපි කයාව් ගෝත්‍රයේ නැන්ද කෙනෙක් හම්බුණා එයා කරන්නේ මේ නූල් ඔතනවා එයාගෙත් අර මේ මෙතන මේ දාලා තියෙනවා මේ තියෙන ඒගොල්ලන්ට අපි කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි කරන්න මොකක්ද කියලා නම් තේරෙන්නේ නැති. බලන්න මේ මාර වෙනස් මේගොල්ලෝ මේ තායිලන්තයට එනවා කියලා කියන්නේ මේ මියන්මාර් ලාओස් බෝඩර් වලින් පල්ලෙහාට ආපු ඒ පැති වල හිටපු ගෝත්‍රික ජනතාව තමයි මේ කඳුකරේට ඇවිල්ලා තියෙන්නේ. කියන විදියට හැබැයි ගෝත්‍ර ගොඩක් තියෙනවා පුංචි පුංචි වෙනස්කම් වලින්. දැන් වෙද්දී ඒගොල්ලෝ අර පිත්තල රවුම් දාන ගෝත්‍රයක් විදියට මේ කයෝ කියන ගෝත්‍රේ ඉන්නවා. අපි හරියට කෙරෙන් කියන ගෝත්‍රේ අර ලොන් නෙක් කියන්නේ සවාදිකා බලන්න මේ විදියට එල්ලට දාලා තියෙනවා මාර දිගයි තාක්ක කෙනෙක් යනවා චූටි ළමයෙකුත් යනවා Hi. Aku nak kamu. Sawadika. Sawadika. Sawadika mana? Sawadika. Sawadika. Thế từ bạn đọc phát của sai lăng thao của lụ. Mà sai lăng thao của. English? No. Nice, very nice. Let's take a photo. Let's take a photo. Is it okay? Okay. Rain කියන ගෝත් ලොන් නෙක් කියන එක. මේ මෙච්චර බර මේක මෙහෙම මෙල්ල දාගෙන ඉන්නේ කාලයත් එක්ක ගොඩක් දික්කලා තියෙනවා. අර පොඩි ළමයි පොඩි කාලේ චූටියට දාගෙන හිටපු එක. බෙල්ල දික්කලා තියෙනවා. Cậu là අලුත් සංගීත බණ්ඩයක් හම්බුණා මේගොල්ලන්ගේ. Here, how much? 200. මේක කිලෝ දෙකක් විතර බරයි. මේක දාන්න. Don't know. No English? How you put inside this one? Put here? Oh. Okay. Wow. මේක අපි It's a දාන්නේ. very big one. After that it's going to be very small. මේක මෙහෙම තමයි ඔතල දාන්නේ. Wow. Very nice, huh?
පොඩියට ඒක ළමයි මේක අපි ඇහුවා මෙන්න මේක දාන්නේ කොහොමද කියලා. ඒක දාන්නේ මෙන්න මේක විදියට. මේ බලන්න මේ ෆොටෝ එකේ විදියට ලොකු කම්බියක් අරන් ඔතන එක තමයි කරන්නේ. ඊට පස්සේ ආයේ ඒක ඉතින් ගලවන්න ආයේ දිගැල්ල තමයි. මාරයිනේ. අනියද්දි මේ පොඩි අවුලකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඒගොල්ලෝ පරණ ජන ජීවිතනේ. ඒවා මේ විදියට නිකන් ප්‍රදර්ශන භාණ්ඩ වගේ තියෙනවා කියන එකට ගන්න දුකකුත් තියෙනවා. හැබැයි අපි දැකලා නැහැනේ. ඒකයි අපි බලන්නේ. ඒගොල්ලෝ දැන් මේ චූටි ළමයි පවා මෙතන ඉන්නවා. ඒගොල්ලොත් එකයි ෆොටෝස් ගහනවා. අමුතු මිනිස්සු විදියක් විදියට හිතලා අපි ෆොටෝස් ගන්නවා එක එක දේවල් කරනවා. හැබැයි ඇත්තටම සංචාරකයෝ එන්නේ ඔය බලන්න. මේක කරන එකේ හොඳ නරක දෙකක් තියෙනවා. ඒගොල්ලෝට මේකෙන් පැවැත්මක් එනවා. ඒක පැත්තකින් මේගොල්ලෝ අමුතු මිනිස්සු විදියට බලලා ෆොටෝස් ගහලා යනවා. අපිත් වීඩියෝ කරනවා. එහෙම තියෙනවා ප්‍රශ්නයක්. ඒත් මොනවා කරන්නද? ළඟේ බඩේරි ගුදාර දේවල් එක්ක ගමනේ දැක්කම දිගම බෙල්ල තියෙන කෙනා තමයි මෙතන ඉන්නේ. මේ බලන්න. මම හිතන්නේ මේ වයසත් එක්ක මේක දික් වෙනවා වෙන්නේ නැති. වයසත් එක්ක තමයි ඒක දිග තියෙන්නේ. දැන් පොඩි ළමයි ගත්තොත්. හායි. චූටි බෙල්ලක් තියෙන. මේ ගත්තොත් ගොඩක් දිගයි. ඔන්න ඔහොමයි කරේන් ලොං නෙට් ට්‍රයිබ් එක කතාව. වෙලාවට ඉතින් දුකක් හිතෙනවා. ඒ වුණාට මේ ලෝකෙ කොච්චර වෙනස්ද අපූර්වද කියලා හිතා ගන්න පුළුවන් මේ වගේ වෙලාවෙ. කොච්චර මිනිස්සු දේවල් කරනවද වෙනස් දේවල්. හැබැයි මේ දේවල් දැන් මේ අපින් අතරින් වෙන්නලා යනවා. මොකද මේවා අපේ නූතන ලෝකයට අවශ්‍ය දේවල් නෙමෙයි. අපි අතීත සම්ප්‍රදායල්නේ. ඒවා අපිට දැක ගලා ගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්.